නැවතත් net news සමගයි දැන් විදේශ පුවත්. පාකිස්තානයේ බලපෑ ඇති ගංවතුර තත්ත්වයෙන් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් මිලියන 7කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ. වසර 80කට පසු පාකිස්තානයේ බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මේ බව සැලකෙනවා. ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්වාත නිම්නයේ පිහිටි මේදහන් සංචාරක ප්‍රදේශයටයි. එය සංචාරකයන් අතර ප්‍රචලිතව ඇත්තේ පෙරදිග ස්විට්සර්ලන්තයේ ලෙසටයි. ගංවතුර හේතුවෙන් මේදාන් ප්‍රදේශයේ හෝටල්, නිවාස, මහා මාර්ග ඇතුළු බොහෝ දේ විනාශ වී තිබෙනවා. මේදාන් ප්‍රදේශයට පමණක් නොව ගංවතුර හේතුවෙන් ස්වාත නිම්නයේම යටිතල පහසුකම් බොහෝමයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙද පාකිස්තානු ජනාධිපතිවරයා රටට මෙවන් ව්‍යසනයක් උදා වී ඇති මොහොතක ඇමරිකාවේ සංචාරයක නිරත වීම පාකිස්තානුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. ලෝවාටා පුවත් කිහිපයක් ලුහුණින් විමසමු දැන්. ඇමරිකානු සොල්දාදුවන් වලදැමීම සඳහා ඉරානය දැන් සිටම මිනි වලවල් සූදානම් කරනවා. 80 දශකයේ ඉරාක යුද්ධයේදී මියගිය ඉරාක සෙබළුන් වලදැමූ කුසාස්තාන් ප්‍රදේශයේ මෙම මිනි වලවල් කැපීම සිදු කෙරෙනවා. ඉරානයේ නියෝජ්‍ය අනදින නිලධාරී ජෙනරල් මුගාදම් පවසන්නේ මෙම මිනි වලවල් ඇමරිකානු සෙබළුන් වෙනුවෙන් සූදානම් කරන බවයි. යම් හේකින් ඇමරිකාව ඉරානයට පහර දුනහොත් ඇමරිකානු සෙබළුන් පමණක් නොව අසල්වැසි රටවල් වල ඇති ඇමරිකානු කඳවුරු සහ මධ්‍යස්ථානද ඉරානයේ ඉලක්ක වනු ඇති බව මුගාදම් අනතුරු අගවනවා. රුසියාවේ ලැබු ගිනි නිවීම සඳහා එරට අග්‍රාමාත්‍ය ව්ලාඩිමිර් පුටින් ඉදිරිපත්ව සිටිනවා. ඔහු ගිනි නිවීම සඳහා යොදා ගන්නා හෙලිකොප්ටර් යානයක නියමු මැදිරියටද ගොඩ වැදුනා. ජාත්‍යන්තර මාධ්‍ය මේ තත්ත්වය දකින්නේ පුටින්ගේ තම පෞරුෂවය සහ ක්‍රියාශීලී භාවය පෙන්눔 කිරීමට ගත් උත්සාහයක් බවයි. කෙසේ වුවද ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි විපත් පාලනය කිරීම සඳහා දැනටමත් ඩොලර් බිලියන 2ක මුදල් සංචිතයක් රුසියාව වෙන් කර අවසන්. ඇදුම රෝගීන්ට සුවය ලබා දෙන අලුත්ම ආකාරයේ ලුණු සායනයක් පිළිබඳව මේ වාර්තා වන්නේ පාකිස්තානයෙන්. වේරේ නම් මෙම ලුණු ආකාරය ලොව විශාලත්වයෙන් දෙවන ලුණු ආකාරය ලෙසටයි සැලකෙන්නේ. මෙහි ලුණු අවසාදිත ස්වරූපයෙන් පවතිනවා. එසේම මෙම සායනයේ බිත්ති සහ වහල සම්පූර්ණයෙන්ම නිමවා ඇත්තේ ලුණු වලින්. ඒ අනුව මෙහි වාතය අයනීකරණය වී තිබෙනවා. එසේම මේ විවිධ ආසාත්මික වලින්ද තොරයි. ඒ අනුව මෙහි පැමිණෙන රෝගීන් ශ්වසනය කිරීම තුළින් පෙනහළු පිරිසුදු වන අතර ඇදුම රෝගය සුව වීම මෙහි ඇති රහසයි. පැන්ඩාවරු බීමේ පස්වන උපන්දිනය සමරන මේ අපූර්ව උපන්දින සාදය පිළිබඳව වාර්තා වන්නේ හොංකොන් දේශයෙන්. ඊට තවත් විශේෂ පුද්ගලයන් 6 දෙනෙකුද ආරාධනා ලැබ සිටියා. මෙලෙස නිමුන් පැන්ඩාවරුන් දෙදෙනෙක් තම උපන්දිනය උත්සවාකාරයෙන් සමරද්දී ඔවුන්ට විශේෂිත උපන්දින කේක් සහ රස කැවිලි මෙන්ම තෑගි භෝගද ලබා දීමට සංවිධායකයන් කටයුතු කර තිබුණා. net news තුලින් අප යලිත් කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව විමසා බැලෙන්නේ ක්‍රීඩා පුවත්.